ලෝකෙ හැමෝම දන්න විස්කි එක ජැක් ඩැනියල්. ඉතින් මේ විස්කි එක ගැන ඔයගොල්ලෝ අහලා තිබුණට මේක හදන වෙනස්ම ක්‍රමය ගැන ඔයාලා දන්නේ නැතුව ඇති. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට පෙන්නනවා ෆැක්ටරි එකේ කොහොමද ජැක් ඩැනියල් හදන්නේ කියලා. ඉතින් රැඳී සිටින්න මේ වීඩියෝ එකේ අවසානය තෙක්ම. අමරිකා එක්සත් ජනපදයේ තමයි මේ ජැක් ඩැනියල් විස්කි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ ජැක් ඩැනියල් නිෂ්පාදනය කරන්න අමරිකා එක්සත් ජනපදයේ ඊටාම පිරිසිදු දිය උල්පතකින් එන වතුර තමයි භාවිතා කරන්නේ. ඉතින් මේවත් එක්ක ලෝකයේ මිල අධික ධාන්‍ය වර්ග කීපයක්ම මේ ජැක් ඩැනියල් නිෂ්පාදනය සඳහා පාවිච්චි කරනවා. විශේෂයෙන්ම කොමන්ලි විදිහට බාර්ලි වගේ ධාන්‍ය තමයි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට ගේන ධාන්‍ය ඔක්කොම මැෂින් ආධාරයෙන් මේවා මික්ස් කරනවා. මික්ස් කරලා මේවා ඔක්කොම වතුරත් එක්ක කවලම් කරනවා. ඊට පස්සේ මේවට අවශ්‍ය සීනි මේ ඔක්කොම අමුද්‍රව්‍ය එකතු කරලා මේක පැසවීමට ලක් කරනවා. මොකද එතකොට තමයි මෙතන ඇල්කොහොල් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේවා නැවත නැවතත් මික්ස් කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ හදාගත්ත විස්කි මිශ්‍රණය මේක යවනවා විද්‍යාගාරවලට. විද්‍යාගාරවලදී මේක පරීක්ෂණ වලට භාජනය කරනවා මේ වගේ විෂ සහිත රසායනික ද්‍රව්‍යම අඩංගු වෙනවද කියලා. ඉතින් මේ විදිහට පරීක්ෂණ වලට භාජනය කරපු මේ මිශ්‍රණය තාම විස්කි එකක් බවට පත් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේක තවදුරටත් ෆැක්ටරි එකේ ඉස්සරහටම යවනවා. මොකද ෆිල්ටර් කරන්න ඕනි නිසා. හරි. ඉතින් මේක මේ විදිහට ෆිල්ටර් කරගත්තට පස්සේ මේක ඊළඟට කරන්නේ තවත් භාජන වලට මේක ඇසුරුම් කරන්න යවනවා. මොකද තාමත් මේක විස්කි එකක් බවට පත් වෙලා නැහැ. ඉතින් ඊළඟට මේ විදිහට හදාපු ජැක් ඩැනියල් මිශ්‍රණය පැසවීමට ලක් කරනවා. ඒක සඳහා භාවිතා කරන්නේ ඇමරිකාවේ වටිනාම දැව සම්පතකින් හදපු බැරල් జాතියක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ බැරල් වල දාලා මේවා අවුරුදු 3ක් 4ක් වගේ කාලයක් පැසවීමට ලක් කරනවා. ඉතින් මේවා පැසවන්න මේ විදිහට පාවිච්චි කරන දැවමය බැරල් වර්ගයක් හදාන්නේ අපූර්ව ක්‍රමයකට. මොකද මේ වගේ ඇතුළ පුළුස්සනවා ඒ වගේම තමයි මේවා ඊටාම ශක්තිමත් විදිහට නිර්මාණය කරන්නේ. මොකද මේක වර්ල්ඩ් ෆේමස් විස්කි බ්‍රෑන්ඩ් එකක් නිසා. ඉතින් අවසානයේ මේවා පැසවීමෙන් අනතුරුව මේ බැරල් නැවතත් මේගොල්ලෝ කර්මාන්තශාලාවට ගෙනියලා මේවා විවෘත කරලා මේවගේ තියෙන විස්කි ටික එළියට ගන්නවා. ඊට පස්සේ මේවා නැවත ෆිල්ටර් කරනවා. මොකද මේ වගේ ලොකු ඇල්කොහොල් පර්සන්ටේජ් එකක් තියෙනවා. මේවා සාමාන්‍යයෙන් 140 වගේ දක්වා ෆිල්ටර් කරලා තමයි ජැක් ඩැනියල් බෝතල් වලට ඇසුරුම් කරණය ආරම්භ කරන්නේ. ඉතින් අවසානයේදී මේ ඔක්කොම විස්කි ලෝකෙ පුරාම බෙදා හරිනු ලබනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ජැක් ඩැනියල් ෆැක්ටරි එකේදී නිෂ්පාදනය කරන්නේ. ඉතින් ජැක් ඩැනියල් ගැන අහලා තියෙන, බීලා තියෙන වගේම බොන ආසාවෙන් ඉන්න අය අද මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා.
ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යයෙන්ම පහතින් කමෙන්ට් කරන්න. නොදන්න කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මීරංග ගවේෂක අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් දවසක තවත් වටිනා වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.